දැන් ගීතයක් ගත්තාම ඔතන තියෙනවා අයිතිවාසිකම් දෙකක් ප්‍රධාන වශයෙන්. ඒක තැනකදී මට හිතුණා මම දැන් දන්නවා ඒ වුණාට මම ඇත්තටම හරියට දන්නවද දේවල්. දැන් රංගට හිතෙන්නේ නැද්ද ඇයි මේ කාලේ නාස්ති කරන්න මේගොල්ලෝ එක මේසෙකට වෙලා කතා කරන්න තිබ්බ දේ මේ සමහරක් මගේ ක්ලයන්ට්ස්ලත් එක්ක වැඩ කරනකොට මම ඒගොල්ලන්ට පොඩි නීති පැනවුවා. ඒ කියන්නේ මේක පාවිච්චි කරනවා නම් මගේ නිර්මාණයක් මෙතනින් එහාට මෙන්න මේ වගේ දෙයක් වෙයි. ගායකයාගේ කටහඬට අදාළ කොපිරයිට් එකක් එකතු වෙන්න ඕනේ. ගායකයෙක් හෝ ගායිකාව නිර්මාණකාරයෙක් නොවෙන්නේ කොහොමද? ඔස්කා තමයි ගායකයන් වෙනුවෙන් මේ කියන රොයල්ටි එක කලෙක්ට් කරන්න ඕනේ. ඇක්පෝ කලෙක්ට් කරන්නේ නිර්මාණ ශිල්පීන් දෙන්න වෙනුවෙන්. ඒක දේපලක් තමයි. හැබැයි ඒකට අපිට අල්ලන්න බෑ. මොකද ඒක බුද්ධියෙන් කරන නිර්මාණයක්. උසාවිය යන්න පුළුවන්. අපහාස නීතියකට යන්න පුළුවන් මොකක් හරි. හැබැයි කොපිරයිට් ලෝ ඒක නෙමෙයි. බුද්ධිම කිව්වනේ දැන් මෙතන යුදමේ වාතාවරණයක් තියෙනවා. 3 දෙනෙක් ඉන්නවා කියලා අතර මෙතන පාර්ශ්ව 3ක් නෙමෙයි 4ක් තියෙනවා. ගෝලීය පුරවැසියාගේ බරපතල අවදානමට සන්ත්‍රාසයට ලක්වෙච්ච යුද්ධයක් මේ වන විට ලෝකේ පවතිනවා රටවල් 3ක් සම්බන්ධ වෙලා. ඒ තමයි ඉරානය, ඔබ දන්නවා ඉරානය, ඇමරිකාව සහ ඊශ්‍රායලය. ඒ ලෝකෙ පැත්තෙන්. දැන් ශ්‍රී ලාංකික පුරවැසියෝ බැලුවොත් එහෙම ඔවුනුත් ටිකක් ගැඹුරෙන් බලාගෙන ඉන්න යුද්ධයක් වැනි සටනක් යනවා බුද්ධිමය දේපල නීතිය සම්බන්ධයෙන්. ඒකෙත් පාර්ශ්ව 3ක් තමයි මේ සටන ඇතුලේ ඉන්නේ. ඒ පාර්ශ්ව 3 ඔබ දන්නවා කවුද කියන්න? සංගීත අධ්‍යක්ෂකවරයා, ගීත රචකයා සහ ගායකයා හෝ ගායිකාව කියන පාර්ශ්ව 3. මේ අතර තියෙන මේ රටේ තියෙන සංවාදය අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම පහුගිය ටිකේ හුඟක් මේ සමාජ මාධ්‍යවල, එතකොට කියන්නේ අපි කියන්නේ මේ සෝෂල් මීඩියා වල තියෙන Facebook වල, සමහරවිට බ්ලොග් වල, ඊළඟට YouTube වල බැලුවොත් එහෙම ටිකක් දරුණු වාග් සංග්‍රාම විදියට මේක ඇවිලිලා ගිය බව පේනවා. කලාව කියන්නේ එහෙම දෙයක් නෙමෙයි කියන එක තමයි සාමාන්‍ය මිනිස්යාගේ හැඳින්වීම, වටහා ගැනීම, අවබෝධය. ඒගොල්ලෝ කලාවත් එක්ක ඒක රාශි වෙලා ඉන්නේ අන්න එහෙම තැනක. ඒ නිසා එහෙම සටන් භූමියක් වෙන්න ඕනේද මෙතන කියන කාරණේක හුඟක් රසිකයෝ ඉන්න පුළුවන්. මෙන්න මේ දේවල් සැලකිල්ලට අරගෙන අපි අද කතා කරන්න කල්පනා කරා බුද්ධිමය දේපල නීතිය සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් නීතිඥවරයෙක් මෙතනට කැඳව ගන්නව වෙනුවට ගීතය කියන මේ කලාංගයේ හතරමයිම් හරියට හඳුනගත්තු සහ ඒකේ මේ ව්‍යාපාරික සහ කලාව කියන දෙපැත්තම නියෝජනයක් අපි මෙතනට ගන්න කල්පනා කළා. ඔබට මට ලේසියෙන් හඳුනලා දෙන්න පුළුවන් ඔහු රංග දසනායක නමින් සංගීතඥයෙක් හැටියට. දැන් අපි රංගත් එක්ක කතා කරමු. බුද්ධිමය දේපල සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වයේ ලෝක තත්ත්වයේ මොකද රංගලා මේ වැඩේම ඉන්නවා. අපි හරියට ගොත් ඒ වැඩේම ඉන්නවා රංගලා ලොකුවට. අයිබෝන් රංග. අයිබෝන්. මේ දැන් රංග ගැන මම එක කොටසයි කිව්වේ. මොකද දැන් මේ රංග මෙතනට සුදුසු වෙන්නේ සංගීතඥයෙක් වීම වෙනුවෙන් පමණයිද කියලා කාට හරි හිතුනොත් එයා ලෝය කෙනෙක් නෙමෙයි, නීතිඥයෙක් නෙමෙයි. අය මම පොඩ්ඩක් කියන්න මං ආවේ කොහොමද කියන එක. 91 නේ මම මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නේ. ඇත්තටම මේ කියන්නේ මෙලෝදියක් දන්නේ නැතුව එන්නේ. ඒ කියන්නේ අහම්බෙන් ආපු ගමනක්. එතන එදා ඉඳලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හෙව්වා දේවල්. ඊට පස්සේ ගොඩක් දේවල් එක්ස්පෙරිමන්ට් කරා. ඊට පස්සේ එක තැනකදී මට හිතුණා මම දැන් දන්නවා. ඒ වුණාට මම ඇත්තටම හරියට දන්නවද දේවල්. ඒ කියන්නේ එතනදී තමයි මට මේ හිතුනේ නෑ මම මේක හරියටම ඉගෙන ගන්න ඕනේ කියලා. මම 99 ඇමරිකාවට ගියේ. ඒතකොට එහෙ අවුරුදු 2ක් ඉගෙනගෙන හැම විෂයක්ම ඉගෙන ගත්තා. ඒ කියන්නේ වයර් එකේ ඉඳලා දශමයකේ ඉඳලා මේ කියන බුද්ධිමය දේපල සහ මියුසික් බිස්නස් කියන්නේ මොකක්ද කියන එකත් පවා ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ලංකාවට ආවේ. ඇවිල්ලා මගේ ආයතනයක් පටන් ගත්තා, ස්ටුඩියෝ එකක්, හිට් ෆැක්ටරි කියලා. ඊට පස්සේ ඒකෙත් මම වෙළඳ දැන්වීම සහ ඔය අතරතුරේ කරගෙන යනකොට මට හිතුණා ඒ කාලේදී ඇත්තටම ඔය ගැන එච්චරම හොඳට කතා වුණේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ 2002 වගේ කාලෙදී. හැබැයි මම සමහරක් මගේ ක්ලයන්ට්ස්ලත් එක්ක වැඩ කරනකොට මම ඒගොල්ලන්ට පොඩි නීති පැනවුවා. ඒ කියන්නේ මේක පාවිච්චි කරනවා නම් මගේ නිර්මාණයක් මෙතනින් එහාට මෙන්න මේ වගේ දෙයක් වෙයි. ඒ වගේ පොඩි කතාබහක් ඇති කරා. ඉතින් ඒක ඒ කාලෙත් පොඩ්ඩක් ඔය වගේ ආందోලනස්මත් පැත්තකට ගියා. ඔව් දැන් හැබැයි ඒකෙන් කියන්නේ මේ ලංකාවේ බුද්ධිමය දේපල නීතියක් එතකොට පැවතුනේ නැහැ කියලා නෙමෙයි. තිබුණා, නමුත් මේ තරම් මේ ඒක අර ගැඹුරු
තැනකට ඇවිල්ලා කතාබහකට ඇවිල්ලා එහෙම අර කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන් එකේ පොඩි අවුලක් තිබුණා. එහෙම තිබුණේ නැහැ. කොහොමද 2003 වගේ තමයි හරියට මම හිතන්නේ බුද්ධිමේ දේපොළ කාර්යාලය ආයෙත් පිහිටවන්නේ අලුත් පනතක් එක්ක. ඊට පස්සේ 2011 ආපහු සැරයක් සංශෝධනය වෙනවා. එහෙම වෙන්නේ. ඔව්. එතකොට ඒ කාලේ ඉඳලා ඇත්තටම මට අවශ්‍යතාවයක් තිබ්බා මේක හරියට වෙන්න ඕනේ. දැන් අපේ රටෙත් අපි වැඩ කරනවා වෙනද දැන්වීම් ශාස්ත්‍රය, සංගීත ශාස්ත්‍රය, මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක මෙහෙම තියෙනවානේ. හැබැයි දැන් මේවා කවදා හරි දවසක අපි වෙන රටවල් වගේ තැනකට එන්න ඕනේනේ. ඉතින් එහෙම කියලා ටික කාලයක් යනකොට තමයි මට ඔය ආරංචි උනේ මේ ඔස්කා කියලා සංවිධානයක් සහ ඇක්පෝ කියලා සංවිධානයක් තියෙනවා කියලා. එතකොට මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ මං කියන්නේ 2012 වගේ කාලේ එතකොට එතනින් 13 දී මට මේ කවුද අපේ හර්ෂ කතා කරලා කිව්වහම තමයි මම හර්ෂ බුලත් සිංහල කතා කරලා කිව්වා මෙහෙම සංවිධානයක් තියෙනවා තාත්තව රෙජිස්ටර් කරන්න කියලා. එතකොට තමයි මම ඇත්තටම දැනගත්තේ මෙහෙම දෙකක් දැන් ලංකාවේ තියෙනවා කියලා. දැන් අපි ඉගෙන ගන්න තිබ්බා මෙහෙම දේවල් ලෝකේ තියෙනවා කියලා. හැබැයි ලංකාවේ තියෙනවා කියලා දැනගත්තේ එදාට. එතකොට එදා ඉඳලා තමයි ඇත්තටම මම මේකට ටික ඉන්වෝල්ව් වෙන්න පටන් ගත්තේ. එතකොට මේ වෙනකොට මම ඇක්පෝඑස්එල් කියන සංවිධානයේ සමාජිකෙක් විදිහට ඉන්නවා අධ්‍යක්ෂ මණ්ඩලයේ. එතකොට ඇත්තටම අපි ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා මේ වෙනකොට සහ කරන්න අපි ඒව ගැන කතා කරමු. අපි ගැන කතා කරමු. එතකොට එතන තමයි මම දැන් ඇත්තටම නැවතිලා ඉන්න තැන. හරි. මේ එතකොට රංග ගැන මේ පොඩි විස්තරයක් කියන්න හේතු උනේ රංගවැයි අපි මෙතනට කැඳවගත්තේ කියන කාරණේ සැලකිලිට අරගෙනනේ. එතකොට අපි මුලින්ම කිව්වා හොඳ ස්ටඩි එකක් මේ බුද්ධිමය දේපොළ නීතිය ගැන රංගට තියෙනවා. රංග මේ බුද්ධිමය දේපොළ නීතිය වනාහි කුමක්ද කියලා කිව්වොත් එහෙම දිග හැලක් අපිට කියන්න වෙනවා. අපි තාම සංක්ෂිප්තව කියමු මේ රසිකාගාරයේ සමහර කෙනෙක් දන්නවා මේක. සමහර කෙනෙක් ලොකුවට දන්නේ නැහැ අහලා තියෙනවා. රොයල් ටිකක් ගෙවනවා ගායකයාට තමයි අයිතියක් නැහැ කියලා කියනවා අරගොල්ලන්ට තියනවා වගේ දේවල් එක තමයි ඉන්නේ. පොඩි අපිට සංක්ෂිප්ත සටහනක් දෙන්නකෝ. මෙහෙම හිතාම සරලව කියනවා නම් දැන් දීපලක් කියන දේ ඕනෙම කෙනෙක් දන්නවනේ. අපිට අල්ලන්න පුළුවන් දෙයක් නේ. එතකොට ඒකෙදි දැන් බුද්ධිමය දේපල වලට එනකොට බුද්ධිමය දේපල කියන්නේත් අපිට ඒක දේපලක් තමයි. හැබැයි ඒකට අපිට අල්ලන්න බෑ. මොකද ඒක බුද්ධියෙන් කරන නිර්මාණයක්. අපි ඔකට ඉන්ටැන්ජිබල් කියලා කියන්නේ. ඉන්ටැන්ජිබල් දැන් අස්පර්ශනීයයි කියලා කියන්නේ. අන්න හරි. එතකොට එතනදී ඒ කවුරු හරි කෙනෙක් බුද්ධිය පාවිච්චි කරලා නිර්මාණයක් කරනවා නම් ඔහුට තමයි මේ බුද්ධිමය දේපල අයිති වෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. ඔය කියන පනතේ. දැන් අර වයිපෝ කියලා ආයතනයක් තියෙනවානේ. World Intellectual Property Organization. මේකේ අපි බැලුවොත් එහෙම ගිහිල්ලා හොයලා මොකද්ද බුද්ධිමය දේපොළ කියන්නේ කියන එක ගැන ඒගොල්ලන්ගේ නිර්වචනයක් තියෙනවා පොඩි. මම ඒක පොඩ්ඩක් කියවන්නම් මේ පහසු වෙන්න. බුද්ධිමය දේපොළ යන්නේ නිතා පුළුල් ලෙස අදහස් කරන්නේ. කාර්මික, විද්‍යාත්මක, සාහිත්‍ය හා කලාත්මක ක්ෂේත්‍රවල බුද්ධිමය ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන නීතිමය අයිතිවාසිකම්ය. ඔන්නෝක තමයි මේ සංක්ෂිප්තව කිව්වේ. රංග කිව්වෙත් ඒ කතාව තමයි. දැන් අපි අරගෙන හරි දැන් ඔන්න පොඩි වැටහීමක් තියෙනවනේ. දැන් මොකද්ද මේ බුද්ධිමය දේපොළ කියලා කියන්නේ? අපි කියන්නේ කොපිරයිට් ලෝ කියලා අපි හුඟක් වෙලාවට මේකට කියනවනේ. නේ අර සාමාන්‍ය භාවිතයේදී. දැන් ලංකාව ඇතුලේ මේ ගැන ලොකු සංවාදයක් යනවා. පහුගිය ටිකේ ගියා ඒ සංවාද හරියට මේ ඒම්බුණාද? හරියට මෑනුණාද? නැත්නම් මැනිපියුලේට් වුණාද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒක ඇතුලේ කාගේ ඇජෙන්ඩාස් තිබුණාද? එක එක්කෙනා එක විදිහට ෆ්‍රේම් කළාද? හරියට පොලිටිකල් කමියුනිකේෂන් වල තියෙන ඇජෙන්ඩා සෙටිං, ෆ්‍රේමිං, මැනිපියුලේටිං කියන සියල්ලම දැන් මේක ඇතුලේ තියෙන බව පේන්න තියෙනවා. අර අපි කියවනේ පටන් ගන්නකොට කලාව කියන්නේ එහෙම තැනක තියෙන්න ඕන එකක් නෙමෙයි වගේ හැඟීම. මේ කලාව මේ බුද්ධිමය දේපොළ නීතිය ලංකාවේ තියෙන එක සම්බන්ධයෙන් ගායිකාවන් ඒගොල්ලන්ට කොටසක් දෙන්න පුළුවන්ද කියලා ඉල්ලනවා. ජනාධිපතිවරයාත් හම්බෙලා ගැන කියනවා. ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා ඒගොල්ලොත් කතා කරනවා. අපිට කියන්න බෑ අසාධාරණ ඉල්ලීමක් තියෙනවා කියලා එකපාරට බැලුමට ගීතයක් කියලා කියන එකට ඔවුන්ගේ පාර්ශවය නැත්තම් ඔවුන්ගේ තර්කය තමයි සින්දුවක් නෑ එහෙම එකක් නෑ. එතකොට අනිත් පැත්තෙනුත් ඒ සම්බන්ධ අදහස් තියෙනවා. නිකන් පොදුවේ නිකන් කියන්නකො මට අදහසක් හැටියට මේ යන සංවාදයේ හැඩය ගැන මොකද්ද තියෙන අදහස? මම මෙහෙම පටන් ගන්නයි. දැන් මුලදීම කිව්වනේ දැන් මෙතන මේ පොඩි යුදමය වාතාවරණයක් තියෙනවා. 3 දෙනෙක් ඉන්නවා කියලා පාර්ශව 3ක් කියලා. ඇත්තට මෙතන පාර්ශව 3ක් නෙමෙයි 4ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොඩියුසර් අමතක කරන්න බෑ. හැබැයි මේ වෙලාවේ ප්‍රොඩියුසර් මේ අපි කියන්නේ මේ සීන් එකට ඇවිත් නැහැ. මේ සීන් එකට ආවිල්ලා නැහැ. ඔව් හැබැයි ප්‍රොඩියුසර් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. මොකද එයාත් එක පාර්ශවකරුවෙක් තමයි. මේ 4 දෙනෙක් ඉන්නවා මේකේ. එතකොට දැන් මෙතන මේ ප්‍රශ්නේ ඇති වෙන්න ලොකුම හේතුව මම දකින්නේ ඇත්තටම මේ අනවබෝධය. ඒ කියන්නේ හරියට අවබෝධයක් නැතුව
අපි එක දේවල් කියනවා දැන් අපි එහෙම තමයි දැන් හරියට දෙයක් දැනගන්න නැතුව වුණාම අපි එහෙම මෙහෙන් අහගත්තාම ඒකේ අපිට සමහරක් වෙලාවට වැරදි දේවල් වලට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැරදි දේවල් ඒවෙන් කියවෙනවා. එතකොට ඕක තමයි ලොකුම ප්‍රශ්නේ මෙතන ඇති වෙලා තියෙන. ඒ කියන්නේ මේ ගීතය කියන එකේ අයිතිය නෙමෙයි දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. කාටද මේ ගීතයේ අයිතිය සහ අපිට අයිතිවාසිකම් කාටද බෙදෙන්නේ? කොයි වගේද බෙදෙන්නේ? එතකොට මේකේ ලෝකේ වෙන රටවල මේවා කොහොමද බෙදෙන්නේ මෙන්න මේ කියන දේවල් ගැන අපි හරිය අවබෝධයක් නැති ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. අපි මෙහෙම හිතමු. දැන් ගායක ගායිකාවෝ ඉදිරිපත් වෙලා මේ සම්බන්ධයෙන් අපි දැක්ක මාධ්‍ය හමුත් තියෙනවා. ජනාධිපතිවරයාත් හම්බ වෙනවා. ඔවුන්ටත් මේ ගීතේ සමයිතිය උවමනයි කියලා උනුත් කියනවා. එතකොට ඇත්තටම ඔවුන්ට මොකක්ද තියෙන අයිතිය? මොකක්ද කොම්පෝසර්ට, ලිරික්ස් රයිටර්ට, ප්‍රොඩියුසර්ට තියෙන අයිතිය කියන එක ගැන අපි සරල පැහැදිලි කිරීමක් කරමු. හරි. ඒක ඇත්තටම සරලව කියන්න බෑ. මොකද මේක ටිකක් විස්තර කරන්න වෙනවා. මම මෙහෙම කියන්නම්කෝ. දැන් ගීතයක් ගත්තාම ඔතන තියෙනවා අයිතිවාසිකම් දෙකක් ප්‍රධාන වශයෙන්. අපි කියනවා authorship කියලා එකක්, අනිත් එක ownership. authorship කියලා කියන්නේ නිර්මාණ අයිතිය. ඒතර ownership කියලා කියන්නේ වාණිජමය අයිතිය. ඒ කියන්නේ ඒක තමයි ප්‍රොඩියුසර්ට යන්නේ. එතකොට නිර්මාණ කියන අයිතිය ඇති වෙන්නේ ඇත්තටම නිර්මාණ ශිල්පියෙක්ට. දැන් නිර්මාණ ශිල්පියෙක් කියන්නේ ගීතයේ පැත්තෙන් ගත්තොත් එහෙම නිර්මාණ ශිල්පීන් දෙන්නයි ඉන්නේ. ඒක අඳුනගෙන තියෙන්නේ. ඒක ලෝකෙම පිළිගන්න දෙයක්. සහ නීතියේ බොහොම පැහැදිලිව කියන දෙයක්. තනු නිර්මාණ ශිල්පියා සහ පද රචකයා මේ දෙන්න තමයි ක්‍රියේටර්ස්ලා කියලා හඳුන්වන්නේ. එතකොට එහෙම නැත්නම් සෝං රයිටර් කියලා ඒ රටවල හඳුන්වනවා. එතකොට මේ දෙදෙනා තමයි නිර්මාණය කරන්නේ. ඊට පස්සේ තමයි එතන ගායකයෙක් එන්නේ. එතකොට ගායකයාට කියන්නේ පර්ෆෝමර් කියලා. එතකොට ගායකයා තමයි ඉදිරිපත් කරන්නේ මේ නිර්මාණය. එතකොට එතනදිත් ඔහුගේ දායකත්වයක් හෝ ඇයගේ දායකත්වයක් තියෙනවා. ඒ කියන්නේ ගායකයා ක්‍රියේටර් කියලා හඳුන්වන්නේ නැහැ. එහෙමද වෙන්න බෑ. හැබැයි මෙහෙම අවස්ථාවක් එන්න පුළුවන්. දැන් ගායකයාම තනුවක් නිර්මාණය කරොත් ඒකතර ඔහු ගායකයා නෙමෙයිනේ. නෙමෙයි. තනු නිර්මාණ කරලා ගායනය කරන අවස්ථාව. එහෙම ඒවත් තියෙනවනේ ලංකාවේ. ඔව් ලියලා ගායනා කරනවා. හැබැයි තනුව වෙන කෙනෙක් කරලා පද රචන වෙන කෙනෙක් කරලා ගායනය වෙන කෙනෙක් කරොත් ගායකයා හඳුන්වන්නේ පර්ෆෝමර්. ගායකයා කියලා. ඊට පස්සේ ඒකට සල්ලි වීදම් කරන කෙනාට තමයි අපි ප්‍රොඩියුසර් කියලා කියන්නේ. එතකොට ප්‍රොඩියුසර් වෙන්න පුළුවන්, රෙකෝඩ් ලේබල් එකක් වෙන්න පුළුවන්, පබ්ලිෂින් ආයතනයක් වෙන්න පුළුවන්. මේ වගේ ආයතන කීපයකුත් තියෙනවා. එතකොට ඔය හතර දෙනා තමයි මම ඉස්සෙල්ලා කිව්වේ මූලිකව. එතකොට මෙතනදී මේ නීතිය හැටියට මේක බොහොම පැහැදිලිව බෙදෙනවා. ඒ කියන්නේ අයිතිවාසිකම 50-50. ඉතින් කොපිරයිට් කියන එක එන්නේ පද රචකයා සහ සංගීත නිර්මාණ ශිල්පියාට, ක්‍රියේටර්ස්ලට දෙන්නට 50%යි, ප්‍රොඩියුසර්ට 50%යි. එතකොට නිර්මාණ ශිල්පීන්ට යන රයිට් එකට අපි කියනවා කොපිරයිට් කියලා. ප්‍රොඩියුසර් එක පැත්තට යන රයිට් එකට අපි කියනවා මේ රිලේටඩ් රයිට්. එතකොට දැන් ගායකයාට අයිති වෙන්නේ ওই රිලේටඩ් රයිට් එකට තමයි. ඔය කියන්නේ ආසන්න හිමිකම කියන එක නේ. ආසන්න හිමිකම කියන එක. එතකොට මේ ඔය ආසන්න හිමිකම යටතේ තමයි ප්‍රොඩියුසර්ටයි ගායකයාටයි තියෙන අයිතිවාසිකම තියෙන්නේ. එතනදී ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්න අවස්ථාවක හැම කෙනෙක්ම එග්‍රීමන්ට් එකකට එන්න ඕනේ. ඒ කියන්නේ මේකක් අත්සන් කරන්න ඕනේ. එතකොට එග්‍රීමන්ට් එකක් අපි තුමු සංගීත නිර්මාණ ශිල්පියා සමග පද රචකයා සමග ඊට පස්සේ ගායකයා සමගත් එග්‍රීමන්ට් එකක් සඳහන් වෙනවා. එතකොට එතනදී තමයි මේ මුදල ගෙවන්නේ මොන දේටද කියලා ඒ එග්‍රීමන්ට් එකේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට ප්‍රොඩියුසර්ට කියන්න පුළුවන් මට මේ නිර්මාණයේ අයිතිය සම්පූර්ණයෙන්ම ඕනේ. එහෙම නැත්නම් මේ නිර්මාණය කරන්නේ මේ ගීතය සඳහා පමණයි කියන එක ඒ එග්‍රීමන්ට් එකේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ නිර්මාණය ටීවී ෆිල්ම් එකකට පාවිච්චි කරනවද, කැසට් පටයකට පාවිච්චි කරනවද, එහෙම නැත්නම් මේක ඩිජිටල් වලට පාවිච්චි කරනවද කියන දේ හැම දෙයක්ම එග්‍රීමන්ට් එකේ තියෙන්න ඕනේ. එග්‍රීමන්ට් එකේ සඳහන් තියෙන්න ඕනේ. ඔව්. එතකොට එහෙම සඳහන් නොවුණු කිසිම දෙයකට යාට ඒක පාවිච්චි කරන්න බෑ. එයාට ඕනර්ෂිප් එක තිබුණත්. ඔව්. ඒ කියන්නේ මේ කියන්නේ? ඔව් අනිවාර්යයෙන්ම එහෙමයි. එතකොට දැන් අපිට තියෙන තව ලොකු ප්‍රශ්නයක් තමයි මෙතන. මෙතෙක් අපේ තිබ්බ 70 80 90 දශකවල තිබ්බ ගීතවල මේ වගේ එග්‍රීමන්ට්ස් තාම වෙලා නැහැ. ඒ කියන්නේ අවමයි. ඔව් තිබිලා තියෙනවා. හැබැයි ගොඩාක් අවමයි. එතකොට ප්‍රශ්න ඇති වෙන්න හේතුව ප්‍රධානතම හේතුව මම හිතන්නේ මේ වගේ අපි කිසිම දෙයකට සයින් කරලා නැතිකම. එතකොට එතනදී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් එන්න පුළුවන්. එක එක්කනට හිතෙන්න පුළුවන්. එතකොට ඒව निराකරණය කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද අපි සංගීත ශේෂ්ත්‍රයක් විදිහට ඉස්සරහට යන්න සහ ජාත්‍යන්තරයේ විදිහට අපි ලංකාව තුලත් මේ වැඩපිළිවෙල හදාගන්න නම් අපි ඇත්තටම එකමුතු වෙලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. එහෙම නැතුව අපිට
බැහැ අර තමන්ට අයිති කිය නැති දෙයකට තමන්ට අයිතිවාසිකම ඉල්ලන්න. හරි රංග දැන් අර අපි මේ පටන් ගන්නකොටම කිව්වා මේ මෙහෙම තුන් කොට්ටාසයක් වෙන වෙනම මේ සම්බන්ධයෙන් සංවාදයක් නෙමෙයි ඇත්තටම වෙන වෙනම තමන්ගේ අදහස් පළ කරනවා. නැතුව කවදා හරි වා දැකලා තියෙනවද මේ කට්ටිය එකට එක්කහුව වෙලා මේ ගැන සාකච්ඡාවක් පවත්වනවා වෙන වෙනම ජනාධිපති හම්බෙන්න යනවා එහෙම නැත්නම් ප්‍රෙස් කොන්ෆරන්ස් ඒගොල්ලන්ගේ අයිතිය ඒගොල්ලන්ට අයිතිය ප්‍රකාශ කරන්න එහෙම පුළුවන්. මොකද මේ භාෂණය සහ මේ නිදහස තියෙනවනේ තහවුරු කරලා තමන්ට දැනෙන එක කියන්න පුළුවන්. එහෙම ඉල්ලීමක් කරන්නත් පුළුවන්. මොකද ඒක කාර්ෂෝකරුවෙක් ඔහුට කොපිරයිට් එක තිබ්බත් නැතත්. ඉතින් එහෙම නැතුව මේ එක තැනක එහෙම ඒක රාශි වෙලා මොන හරි වෙලා තියෙනවා කියලා දන්නවද? එහෙම මේ වෙනතක් ගීත රචකයන් සංගීත නිර්මාණ ශිල්පීන් ගායකයෝ කියන කොටස් තුනම එකතු වෙලා කතා කරලා නැහැ. දැන් රංගට හිතෙන්නේ නැද්ද ඇයි මේ කාලේ නාස්ති කරන්න මේගොල්ලෝ එක මේසෙකට වෙලා කතා කරන්න තිබ්බ දේ මේ කියලා? අපි ආරාධනා කරලා තියෙනවා අනිවාර්යෙන්ම. ඒ වුණාට ඒව වෙලා නැහැ. ඉතින් මේ ඇත්තටම වෙන්න ඕනෙත් ඒක අපි එක මේසෙකට ඇවිල්ලා කතා කරනවා නම් මේ පිළිබඳව අපිට නිගමනයකට එන්න පුළුවන්. රංගට මේ වෙලාවෙත් පුළුවන් ආරාධනය කරන්න නේ? අනිවාර්යෙන්ම මම මගේ Facebook සටහනෙත් මම මේ සටහනක් තිබ්බා. අනිවාර්යෙන්ම අපි මේ ගැන සාකච්ඡා කරමු. මම කැමති සාකච්ඡා කරන්න සහ දැනුවත් කිරීම කරන්න ඕනම ඕනේ වෙලාවක ගෙන්න ගන්න ගායකයන් සංගමයට වෙන්න පුළුවන්. ඔස්කා කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතන වලට ඕන වෙලාවක අපිට ඇවිල්ලා මේ පිළිබඳව කතා කරන්න අදහස් දක්වන්න පුළුවන්. දැන් රංග ඔබේ කතාව ඇතුලේ ඔබ කියගෙන ගියා මේ සම්බන්ධ මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන අවබෝධයක් නැතිකම කියලා. අපිට පේනවා ඒ අපි දුමු ගායක ගායිකාවෝ කියලා අපිට නම් කියන්න කිසිම වමනාවක් නැහැ මෙතනදී. මොකද ඔහු මෙතන නැති නිසා ඔහු ඇය මෙතන නැත්තම් අපිට ඒ අවස්ථාව දෙන්න බෑනේ. ඒ මොහොතකදී ඔවුන් කියපු එක ඇතුලේ ඔවුන් මේ නීතිය පිළිබඳ නොදැනුවත්ව ඉන්නවා කියලා පේන්නේ නැහැ. හැබැයි ඔවුන්ට මේකේ අයිතිවාසිකම සංශෝධනයකින් හෝ ලබා දෙන්න කියන ඉල්ලීම වගේ එකක් අපිට පේන්න තියෙනවා. ඒක අවබෝධයක් තියෙනවානේ. අය ඔකට ප්‍රධානතම හේතුව මෙහෙම සිද්ධිය කීපයක් වුණා. ඒ කියන්නේ සිද්ධි කීපයක් වුණා සමහර ගායක ගායිකාවන්ට ඔවුන්ගේ ගීත ගයන්න තහනම් නියෝග පැනවපු අවස්ථා තිබ්බා. දැන් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද කිසිම විදියකින් නිර්මාණ ශිල්පියෙක්ට එම ගීතය තහනම් කරන්න බෑ කියලා බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. නිර්මාණ ශිල්පියෙක්ට දැන් ගායකයෝ නිර්මාණ ශිල්පියෝ නෙමෙයිනේ. නෑ මං කියන්නේ මේ අපි තනු නිර්මාණ ශිල්පියා හරි පද රචකයාට හරි ගායකෙක්ට මේ ගීතය ගායනා කරන්න බෑ කියලා තහනම් නියෝගයක් ගේන්න නීතියෙන් අවසරයක් නෑ. අනිත් නීතිය ඇතුලේ තියෙනවානේ performing right එක එයාට දීලා. performing right එකක් තියෙනවා. අන්න ඒක තමයි. performing right එක නවත්තන්න බෑ. එහෙම නවත්තනවා නම් ඒක මාර සාධාරණ හේතුවක්. ඒ කියන්නේ එහෙම නවත්තනවා නම් ඒ නිර්මාණ ශිල්පීන් දෙන්නට කවුරුද අපි හිතමු අපහාස කරා කියලා. මැනවැදීම් අපහාස කිරීම මත අන්න ඒ වගේ දෙයකට උසාවිය යන්න පුළුවන්. හැබැයි ඒක කොපිරයිට් ලෝ එක නෙමෙයි. උසාවිය යන්න පුළුවන්. අපහාස නීතියකට යන්න පුළුවන් මොකක් හරි. හැබැයි කොපිරයිට් ලෝ එක නෙමෙයි. කොපිරයිට් ලෝ එක නෙමෙයි. වෙනම නීතියක් යටතේ. අර ඒ වගේ අවස්ථාවක තමයි මේ වගේ සිද්ධි වෙලා තියෙන්නේ. දැන් පැහැදිලි රංග කියන එක මම අපි මේ පැහැදිලි කරගත්ත විදිය හරිද කියලා මේ අහන්න. ගායකයෝ සින්දු කියලා දෙන රංග සංගීතඥයෙක් රංග අපිත් එක්කත් සෑහෙන වැඩ කරලා තියෙනවා. රංග හදපු සින්දුවක් කවුරු හරි මහත්මයෙක් ලියලා දීලා තියෙනවා කියන්නකෝ. ඒ ලියලා දීපු ෂෙහාන් ගල හිටියාව කියන්නේ. ෂෙහාන් ගල හිටියාව ලියලා දීලා තිනවා රංග මෙලඩිය දාලා ගායකයෙක් ගායනා කරලා ඒක තියෙනවා. ඒක ජනප්‍රිය වෙලා තියෙනවා. රංගත් එක්ක පෞද්ගලික තරහක් ආව පළියට රංගට කියන්න බෑ මගේ සින්දු ගායනා කරන්න එපා ගායනා කිසිම තැනක කියලා. ගායනා කරන්න එපා මං නඩු දානවා කියලා කියන එකත් තර්ජනාත්මක නැද්ද? එහෙම කියන්න පුළුවන්ද කියලා මං අහන්නේ. එහෙම කොපිරයිට් ලෝ එකේ නැහැ. කොපිරයිට් ලෝ එකේ ඒක නැහැ. කොපිරයිට් ලෝ එකේ නැහැ මේක. කොපිරයිට් ලෝ එකේ කියන්නේම මේවා බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවානේ අයිතිවාසිකම් මොනවාද මේවා කොහොමද ස්ප්ලිට් එක ඒ කියන්නේ මේක බෙදෙන්නේ කොහොමද කියලා. ඉතින් ආර්ථික අයිතිවාසිකම් බෙදෙන විදිය පවා සඳහන් කරලා තියෙනවා. දැන් මේවා ලංකාව ඇතුලේ වෙනවා දැනටමයි. ඒ කියන්නේ දැන් අපි දැන් මේ ඇක්වර්සල් ආයතන කියන එක හරහා සහ එහෙම නැත්නම් ලංකාවේ දැන් පබ්ලිෂින් ආයතන කියලා තියෙනවා. මේ වගේ ආයතන හරහා දැනට වෙනවා. මම මේක පස්සේ පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ අතරම කියන මේ කියන්නේ මේ රොයල්ටි එක අහු කරනවා. කොහේ හරි ලංකාව ඇතුලේ ෂෝ එකක් තිබ්බොත් ගෙවන අය ඉන්න නොගෙවන අය ඉන්න ගෙවන ප්‍රශ්නයක් තිබ්බොත් ඒකේ සින්දු ලයිස්තුව ඇප්පෝ එකට එවලා ඒගොල්ලෝ ලයිසන් එකක් දෙනවා ටැක්ස් එක ගෙවන්නේ කොළඹ නගර සභාවේ මේ ලයිසන් එක තියෙනවා නම් දැනට හදාගෙන දෙනවා. සමහර අය කියනවා ඒක අසාධාරණයි කියලා. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක වෙනම එකක්. ඔව්. ඒ කියන්නේ දැන් එහෙම දැනට කොළඹ විතරයි වෙන්නේ. හැබැයි දැන් මේ කලෙක්ට් කරන්නේ අර නිර්මාණ ශිල්පීන් දෙන්නට විතරයිනේ. දැන් ගායකයාට දැන් ඔහුගේ කටහඬ පාවිච්චි කරන සමහරක් තැන් තියෙනවානේ. දැන් අපි නුගුවන් විදුලි තියෙනවා, රූපවාහිනී තියෙනවා. ඇයි තව තැන් තියෙන්නේ? සුපර් මාකට්, හොස්පිටල් වල, shopping malls වල
ට්‍රාන්ස්පෝර්ටේෂන් මේ හැමතැනම අපි හිතමු පබ්ස් වල රෙස්ටොරන්ට්ස් වල PA සිස්ටම් දාලා තියෙන තැන මේවා වාදනය වෙනවනේ. එතකොට මේ ගායකයාගේ කටහඬට අදාළ කොපිරයිට් එකක් එකතු වෙන්න ඕනේ. එතකොට ඒක කලෙක්ට් කරන්න ඕනේ ඔස්කා කියන ආයතන. ලංකාවේ CMOs දෙකක් තියෙනවා. Collective Management Organization කියන දෙකක් තියෙනවා. එකක් තමයි ACPOSL කියන එක, අනිත් එක තමයි ඔස්කා. එතකොට ඔස්කා තමයි ගායක ගායිකාවන් වෙනුවෙන් මේ කියන රොයල්ටි එක කලෙක්ට් කරන්න ඕනේ. ACPO කලෙක්ට් කරන්නේ නිර්මාණ ශිල්පීන් දෙන්න වෙනුවෙන්. එතකොට දැනට මේකේ ඇක්ටිව්ලි වැඩ කරන්නේ ACPO එක විතරයි. අනිත් පැත්තේ වැඩ වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන් කරන්න ඕනේ ඔක්කොම ගායක ගායකයන් එකතුලා ඇත්තටම කරන්න ඕනේ මේ ඔස්කා කියන සංවිධානය හරියට නීති සකස් කරලා මේවා හරියට ඇක්ටිව් කරලා මෙන්න මේ කියන ආයතන හරියට ස්ථාපනය කරගන්න. දැන් මේක රෙජිස්ටර් කරලා තියෙනවා බුද්ධිමය දේපල කාර්යාලය. මේ දෙක පිළි අරගෙන තියෙනවා ලංකාවේ තියෙන එකම collective management organization දෙක කියලා. මොකද බුද්ධිමය දේපල නීතිය ඇතුලේ තියෙනවා කිසියම් අර ආයතනයක් නමක් සඳහන් නැති ඇක්ට් එකේ තියෙනවා. ඒ එකඟ වෙන ආයතනයට මේක ගෙවන්න කියලා. අනිවාර්යයෙන්. ඒ ආයතනය වෙනම නමක් සඳහන් වෙන්නේ නැහැ. ආයතනයක් එකක් හරි දෙකක් හරි. දැන් සමහර රටවල් වල විශාල ගාණක් තියෙනවා. 20ක් 30ක් තියෙනවා. හැබැයි ඒවා ප්‍රශ්නකාරී. ඉතින් ඒගොල්ලන් කියන්නේ ලෝකෙන් අනිත් රටවල් වල කියන්නේ මේක දෙකකට සීමා කරන්න. මොකද එතකොට ප්‍රශ්න අඩුයි. දැන් ලංකාව වගේ රටකට දෙකක් හොඳටම ඇති. හරි. ඇත්තට. දැන් අපි ආපෞසරයක් මේකේ අනිත් පැත්තට ගියොත් එහෙම අපි දුමු WIPO එක. ඒ කියන්නේ World Intellectual Property Organization එකට ලංකාව අත්සන් කරපු රටක් හැටියට අපිට සිද්ධ වෙනවා නිර්මාණකරුවන්ගේ අයිතිය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න. එහෙම නොකර සිටීමත් අවුලක් ප්‍රශ්නයක්. අපි ඒ නොසලකිල්ලට ලක් කරනවා අපි අත්සන් කරපු ගිවිසුම. ඒ නිසා ඒක කරන්න ඕනේ හරි. එතෙන්දී ඒක ගිහිල්ලා බැලුවත් ඒකේ තියෙන අර කොපිරයිට් එක තියෙන්නේ ඔය කියන පාර්ශ්ව තුනට තමයි. ඒ කියන්නේ ගායකයා හව ගායිකාව කියන එක්කෙනාට අර ආසන්න හිමිකම කියන අර ඒකට තව neighboring right කියලා කියන්නේ ඒක ඇරෙන්න වෙන එකක් නැහැ කියලා කියන්නේ. හැබැයි මේ ලංකාවේ ගායක ගායිකාවෝ ඉදිරිපත් වෙලා සමහර අය ඉදිරිපත් වෙලා ඒ ලිම කරනවා. අපිට ඒක කියන්නේ මොනවාද අපි කියන්නේ ඒගොල්ලෝ හෙලා දැකලා එහෙම නැත්නම් සදාචාර සම්පන්න නොවන ඉරියව්වෙන් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ගහලා පයින් උඹලා දන්නේ නැහැ මොකුත් එන්න එපා මෙතනට මෙහෙමයි අරමයි කියලා එහෙම කියන්න එපා කියන එක තමයි රංගකෙත් ඉල්ලීම. අපි දැන් ඒක ඇතුලේ හිතුවොත් ගායකයෙක් හෝ ගායිකාවක් කියන මේ සිංගර් කියලා කියන පුද්ගලයා නිර්මාණකාරයෙක් නොවෙන්නේ කොහොමද? මම දන්නේ WIPO එකේ ඒක කොහොමද ඒ වැඩේ කියද්දි කරේ කියලා. දැන් නිර්මාණකරුවෙක් වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් කවුරු හරි නිර්මාණයක් කරනකොට එයා ඒක හිතලානේ කරන්නේ. හරි අපි හිතමු තනුවක් නිර්මාණය කරනකොට ඕකේ ස්වර ටික ලියනවා. හිතලානේ ලියන්නේ ඒක. හිතලා වාදනය කරලා බලලා එහෙම තනුව හදනවා. එතකොට පද රචනයේදීත් එයා හිතනවා ඊට පස්සේ වචන ටික ලියනවා. දැන් ගායකයාට වචන ටික හම්බ වෙනවනේ. ස්වර ටිකත් හම්බ වෙනවා. එතකොට මේක බලාගෙනනේ කියන්නේ. එතකොට දැන් තනුව බලාගෙන කියනවා. හැබැයි අලංකාර වගේ දේවල් ගායකයාගෙන් එන්න පුළුවන්. හැබැයි අලංකාර ඒ කියන අපි කියන්නේ වේරියේෂන්ස් වගේ දේවල් නිර්මාණ පැත්තට ගන්නේ නැහැ කොයිම රටකවත්. ඒක එහෙම සඳහන් වෙන්නේ නැහැ. එතකොට ගායකයා කියන්නේ බුද්ධිමය දායකත්වයක් තියෙන පුද්ගලෙක් නෙමෙයි මේක ඇතුලේ. එහෙම සඳහන් වෙන්නේ නැහැ. සඳහන් වෙන්නේ නැහැ. මං කියන්නේ අපි දුමු නීති එහෙම සඳහන් නොවුනත් ඔබේ තාත්තා අපේ ඉන්න ප්‍රවීණ හිටපු දක්ෂ නිර්මාණාත්මක සංගීතඥයෙක්. ඔබ ඔහුගේ පුතා තාත්තා කොහොම මේ ගැන හිතුවද කියන්න අපි දන්නේ අපිට ඒක අවශ්‍ය නැහැ මේ වෙලාවේ. නිකන් හිතුවොත් එහෙම මේ ඔබ ගීතයක් තනුවක් හදනවා. පද රචනයක් හම්බෙලා. තීරණයක් නැහැ කාටද මේක හදන්නේ කියලා. සමහරවිට කෙනෙක් දැනගත්තොත් හදන එක ස්වර පරාසය සම්බන්ධ ටෙක්නිකල් කාරණයකට වැදගත් වෙනවා. ඔබ හිතනවා මේක හවලා දවා කියවමු. අන්නේ තීරණය ගන්න කොහොමද? මොකක් සලකලාද ගන්නෙ? මේ තීරණය ඇත්තටම නිර්මාණ ශිල්පියානේ ගන්නෙ. ඔව් මොකක් සලකලාද ගන්නෙ? ඒ සලකලා ගන්නෙ මම හිතන්නේ ඒක ඒ නිර්මාණය මොන දෙයකටද පාවිච්චි කරන්නේ? අපි චිත්‍රපටයකට පාවිච්චි කරනවා නම් කවුද මේක ඇක්ට් කරන්නේ? එතකොට මොකක්ද ඒකේ සීන් එක? ඔන්න ඒ වගේ දේවල් නේ සලකලා බලන්නේ සාමාන්‍යයෙන්. දැන් තාත්තා මට මතකයි කියනවා මේ එක්ටැංග් චිත්‍රපටයේ මේ ගුණදාස කපුගේ මහත්තයාව කොහොමද තෝරගත්තේ කියලා. ඒ කියන්නේ මේ දර්ශනයට අදාළ කටහඬ පාළු අර හිම කටහඬක් ඕනේ වෙලා තිබ්බා කියලා. එතකොට තමයි ඒ ඔහුගේ කටහඬ තාත්තට මතක් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම තැනකදී තමයි ඔහු මේ නිර්මාණ ශිල්පියා පාවිච්චි කරන්නේ ගායන ශිල්පියාව. එතනින් කියන්නේ හෙව්වේ තාත්තා
දැන් සමහරයගේ මතයක් තියෙනවනේ මේ සංවාදය තුළේ ගායකයා කියලා කියන්නේ තාක්ෂණික ටෙක්නිකල් වැඩක් තාක්ෂණික පැත්තේ එක්කෙනෙක් කියලා. යා බුද්ධි දේපලක් නෙමෙයි කියලා විශ්වාස කරනවානේ. හැබැයි ඉතින් මේ සංවාදය තුළ ඇතුළේ ලයින් හුඟ දෙනෙක්ගේ දැනුම විශාල ප්‍රශ්නක තියෙනවා. ඒ සංවාදය ඇතුලේ තමන් මොනවද කියන්නේ කියන එක කල්පනා කරද්දී. ඒතර ඔබේ තාත්තා හෙව්වේ තාක්ෂණික බවින් පොහොසත් කෙනෙක්ද? එහෙම නැත්නම් යම්කිසි එයාට ඕන කරන යම් භාවයක් උත්පාදනය කරන කෙනෙක්ද? දෙකම වෙන්න පුළුවන්. දැන් තාක්ෂණය ඇතුලේ පාළුව කාන්සිය තාක්ෂණය කියන්නේ කන්ට්‍රෝලින් අපි හිතමු මේ පැත්තෙන් වොයිසිං පැත්තෙන් ගත්තොත් එම රේන්ජ් එක එයාගේ වේරියේෂන්ස් වෙන්න පුළුවන්. එයාගේ ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරන විදිය ඕවනේ තාක්ෂණයක තරුණ වෙන්නේ. දැන් අපි මේ අහන්නේ කටහඬ කියන එක බුද්ධි දේපලක් නෙමෙයිද? මොකද බුද්ධි දේපලක් වුණා නම් බුද්ධිමය හිමිකමක් එයාට තියෙනවා කියන එක. ඒක ගැන කතා කරන්න. හැබැයි දැන් නීතිය ලියලා හැදිලා තියෙන විදියයි ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැදිලා ඉවරයි. හැබැයි කවර හෝ නීතියක් අපිට කියනවා අපි දන්නවා මේ නීති වෙනස් කරන්න ඕන යාවත් කාලීන කරන්න ඕන කීකීම සංවාද තියෙනවා. ඒ අනුව කෙරෙනවා. ඒතර ලංකාව ඇතුලේ අපිට මෙහෙම එකක් යාවත් කාලීන කරන්න බැරිද? එතකොට යාවත් කාලීන කරන්න බැරි ප්‍රශ්නය මොකද්ද? අපි වයිපෝ එකට අස්සම් කරලා තියෙන එකද? ඒ කියන්නේ අපි උගුල්ලකට හොයලා තියනවාද? ඒ කියන්නේ මෙහෙමයි දැන් බර්න් කන්වෙන්ෂන් එකත් එක්කනේ අපි සයින් කරලා තියෙන්නේ. එතකොට ඒ හරහා ඒකේ බොහොම පැහැදිලිව කියලා තියෙන්නේ මේ ස්ට්‍රක්චර් එකනේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පනත නෙමෙයි. කියන්නේ කාටද මොකක්ද අයිති මොකක්ද එහෙම කියලා නෑ. කොච්චරක් අයිති වෙනවද කියන එක බර්න් කන්වෙන්ෂන් එක නෑ. ඒකේ රාමුවක් හදලා තියෙනවා විතරයි. ඒකේ කියන්නේ නිර්මාණ ශිල්පීන්ට මෙන්න මේ අයිතිවාසිකම හිමි විය යුතුයි කියන එක තමයි ඒකේ තියෙන්නේ. එතකොට රටින් රටට පනත් වෙනස් වෙන්න පුළුවන්. ඒතර ලංකාවේ බුද්ධිමය දේපල පනත ඒ හරහා තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා අර ඒ රාමුවේ ඇතුළතේ ඒගොල්ලන් පිළිගන්න නිර්මාණ ශිල්පියා කියන්නේ කවුද කියන එකට යටත්ව තමයි අපේ පනත් කෙටුම්පත් ඔක්කොම හැදෙන්නේ ඕනම රටක. දැන් මම මේ සංවාදය තුලේ මෙහෙම තර්ක දැක්කේ නෑ. ඒ කියන්නේ Tamanට අයිති ඉල්ලන එක තමයි දැක්කේ. හැබැයි අපි තා පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා මේ විෂය පැත්තෙන් බැලුවොත් එහෙම අපේ තර්කයේ තියෙන්නේ මේක දෙන්න ඕනද නැද්ද කියන එක නෙමෙයි. දැන් මගේ මෙතන තියෙන භූමිකාව තියෙන්නේ රංග නියෝජනය කරනවට ප්‍රතිවිරුද්ධ පාර්ශවයට යම්කිසි අදහසක් තියෙනවද? ඒ අදහස එක්ක මං රංගත් එක්ක සංවාදයේ යන්න ඕනේ. එහෙම නැත්නම් මටයි රංගට එක් වෙන දෙයකට එකඟ වෙලා අපිට නැගිටලා යන්න පුළුවන් නේ මෙතනින්. ඒ නිසා තමයි මම මේ කතාව අහන්නේ. දැන් කටහඬ බුද්ධි දේපලක් නෙවෙයිද කියලා මං අහුවා. දැන් රංග ඔබ දන්නවා ඔබ සංගීතඥයෙක් හැටියට මියුසිකල් ඉන්ටර්ප්‍රිටේෂන් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වොත් එම සංගීතාත්මක අර්ථ නිරූපණය කියලා එකක් තියෙනවා. ඒතකොට එක්ස්ප්‍රෙෂන් කියලා දේවල් ටිකක් තියෙනවා. මේවා අපිට මේ තාක්ෂණික දේවල් කියලා කියන්න බැරි දේවල්. හරිද? තාක්ෂණික වෙන්න බෑනේ. කියන්නේ ප්‍රකාශනය කියන එක ඒ කියන්නේ මෙහෙම දෙයක් යම් කිසි දෙයක් කීම නෙමෙයි. අපි කියන්නේ භාවාත්මක ප්‍රකාශනය කියන එක. භාවාත්මක ප්‍රකාශනය කාටවත් උගන්වන්න බෑ. ඒ වුණාට දැන් ඔය අනිත් දේවල් ටෙක්නිකල්. හරි. එතකොට තව තියෙන ෆ්‍රේසිං වාක්‍ය ඛණ්ඩනය ඒවා හැදෙන්නේ දැන් මම මීට කලින් අවස්ථාවකත් කියලා තියෙනවා මේ කලින් වැඩසටහන එකත් අපි කරද්දිත් දැන් සිංහල වචනවලට භාෂාවක වචනවලට නිශ්චිත අර්ථයක් නැහැ. ඒ නිශ්චිත අර්ථය හැදෙන්නේ අපි ඒක ගොඩනගන සන්දර්භයත් එක්ක කියලා ඕනතරම් වාක්‍ය වලට දැම්ම හැකි. ඒතර ගායකයා කරන්නේ ඔබ කියන විදිහට අර ගීත රචකයාගේ වචන ටික සංගීතඥයාගේ ස්වර ටික අනුකරණය කරන එක විතරක් නම් අන්න ඔහු තාක්ෂණික ශිල්පියෙක් විතරක් නෙමෙයි. ඔහුගේ කටහඬේ දායකත්වය ඔයා කියන ওই භාවාත්මක ඒවා ඔක්කොම තියෙනවා. අන්න එතකොට ඒක බුද්ධිමය දේපලක්ද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒකට සංවාදයක් අවශ්‍යයි. අන්න ඒක තමයි. බුද්ධිමය දේපලක් වෙන්නේ නැති තැන තමයි තියෙන්නේ. මොකද ඔහුගෙන් ලැබෙන දායකත්වය අනිවාර්යයෙන්ම නෑ කියන්නේ නෑ. මොකද දායකත්වය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා තමයි සමහරකට මේ ගීතේ එච්චර අපිට දැනෙන නිසා හැංගෙන්නේ ඒ ඔක්කොම හරි. හැම දෙයක්ම හරි. හැබැයි එතන තියෙන ප්‍රශ්නේ තමයි මේක බුද්ධිමය දේපලක්ද කියන මොකද දැන් අපි කිව්වොත් භාවය කියන එකට තාක්ෂණික අර්ථ නිරූපණ නැහැ. සහ තාක්ෂණිකව මේක කරන්න මෙහෙමයි කියලා කියන්න බෑ. හැබැයි කෙනෙක්ට ඒක රංගපාලා කියන්න පුළුවන්. ඒක එතකොට බුද්ධි දේපලක්ද නැද්ද කියන එක තියෙනවා. දැන් තව දේවල් තියෙනවා මේක ඇතුලේ මේ ගැන සංවාද කරනවා නම් ටිකක් ලොකුට මං කියන්නේ එක තැනකට ඇවිල්ලා සංවාදයක් කරොත් රංගලට හෝ රංග නියෝජනය කරන පාර්ශවයට මේ හැම ග්‍රීඩිය නැත්නම් කෑදරකමක් නැහැ. මේකේ සම්පූර්ණ ටික අපිට විතරයි උඹලට එකක්වත් දෙන්නේ නැහැ කියන එකක් නැහැ. හැබැයි
විධිමත් සංවාදයකට ඇවිල්ලා පිළිගැනීමට ලක් වෙන හැකි කාරණයක් තියෙන තැනකදී මේක ගැන හිතලා බලන්න බැරි කමක් නැහැ. අපි ලංකාවට අපිට ඔබන විදිහට අපි මේක කරගමුද නැද්ද කියන එක ගැන හිතන්න බැරි කමක් නැහැ. අන්න ඒ සංවාදය තමයි ඇත්තටම නැතුව තැන් තැන්වල විසිරීලා මේක තියෙන්නේ විවාදයක් හැටියට. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕක ඔය අසාධාරණයට වෙන්න හේතු තව තියෙනවා. ඒ කියන්නේ දැන් ඔවුන් කියන තව එකක් තමයි ඔවුන්ගේ ගීත වෙන අය ගායනා කරන එක. කියන්නේ ප්‍රසංග වේදිකාවේ තව කෙනෙක් ගිහිල්ලා ගායනා කළා ඒ කියන්නේ තමන්ගේ ගීතය ගායනා කරපු එතුමා හරි එතුමිය හරි ගන්න මේ ගාස්සුවට වැඩිය ගාලුකු ගානක් අලුත් එක්කෙනෙක් ගිහිල්ලා ගායනා කරලා ගන්නවා. එතකොට මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ට කොහොමද මගේ ගීතය තව කෙනෙක් ගායනා කරන්න කියන එක. එතකොට දැන් බොහොම පැහැදිලිව මේ නීතියේ සඳහන් වෙනවා මේ කියන්නේ මේ performing right කියන එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ මට අද සින්දුවක් කියන්න ඕන නම් කාගේ දෙයක් මම ගිහිල්ලා ගායනා කරන්න පුළුවන් මට. එතනදිත් ඒ ප්‍රසංගයේ සංවිධානය කරන කෙනා කතෘ භාගයක් ගෙවන්න ඕනේ. හැබැයි ගෙවන්නේ කතෘ භාගේ කටහඬට නෙමෙයි. මොකද දැන් එතන පාවිච්චි කරන යාගේ කටහඬ නෙමෙයි. ඒක තර්කයක් නෑ. ඔව් ඒක තර්කයක් නෑ. එතකොට එතනත් ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ට. ඇයි නිර්මාණ ශිල්පීන් දෙන්නට විතරක් ගෙවන්නේ? ඇයි ගායකයාට හරි ගායකයාට හරි ගෙවන්නේ නැති කියලා. එතකොට ඒ වගේ දේවල්. එතකොට ඊට පස්සේ මම ඉස්සලා කිව්වා වගේ අර ගීත තහනම් කිරීම ගැන. ඊට පස්සේ දැන් මේ තමන් නිෂ්පාදනය කරපු නිෂ්පාදනයේ ඒගොල්ලන්ට YouTube දාගන්න බෑ. මොකද ඒවා අනිත් දෙන්නත් දාගෙන ඉන්නවා. ඒ කියන්නේ සංගීත නිර්මාණ ශිල්පියයි පද රචකයාත් දාගෙන ඉන්නවා YouTube channel එකේ. ඇත්තටම ඔතන අයියා තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ YouTube social media එහෙම නැත්නම් digital services වලට දානකොට ඒ දාන්න පුළුවන් ඒක තනිකරම ප්‍රොඩියුසර්ට විතරයි. නිර්මාණ ශිල්පීන් දෙන්නට දාන්න බෑ. ඔව් කියන්නේ බුද්ධිමය දේපල නීතිය ප්‍රකාරව එහෙමයි. එහෙමයි තියෙන්නේ. දැන් මෙතන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒකමයි. මොකද අර දෙන්නත් සල්ලි හොයනවා. එතකොට ගායකයා නම් ඒක වීදම් කරගෙන කරේ ඒ නිර්මාණේ ගායකයාට දාන්න යනකොට එයාට ක්ලේම්ස් එනවා, ස්ට්‍රයික් එනවා YouTube එකේ. එතකොට එතනත් ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ට. මගේ ගීතේ මට දාගන්න බෑ. එතකොට ඒවත් වැරදි දේවල්. එතකොට ඒ අනිත් පැත්තේ නිර්මාණ ශිල්පීන්ගෙන් පැත්තනොත් ඒගොල්ලන් නොදැනුවත්කම නිසා මේ වගේ දේවල් කරනවා. එතකොට අපි පුළුවන් තරම් ඒගොල්ලන්වත් දැනුවත් කරනවා. මේ හැම වැඩමුළු වල අපි කරපු හැම දෙයකදීම මේවා වැරදි. මේවා කරන්න බෑ. ඕගොල්ලන්ට අයිතිය නැත්තම්, ඕගොල්ලන්ට නිෂ්පාදන අයිතිය නැත්තම් ඕගොල්ලන්ට මේක දාන්න බෑ. අප්ලෝඩ් කරන්න බෑ කියන ඒ පැත්තෙන් බෑ. දැන් නිර්මාණකරණයේ පැත්තේ වැළුවොත් එහෙම නිර්මාණයක ඔය බුද්ධිමය හිමිකම් කියන පාර්ශව කිසි කෙනෙක් නැහැ. ඒක කියනවා පඨිතය තියෙනවා නිර්මාණකරුවා මිය ගිහින්. ඕක තමයි නිර්මාණකරණය තුළේ තියෙන ධර්මතාව. ඒ කියන්නේ නිර්මාණය තියෙනවා. කවුද මේක කළේ කියන එක ඇති වැඩක් නැහැ. ඒගොල්ලෝ නෑ. ඒගොල්ලෝ මිය ගිහින්. එතකොට බැලුවොත් මේ බුද්ධිමය හිමිකම් කියන එක ඇති පළක් නැහැ. يعني ඒ පැත්තෙන් බැලුවොත් එහෙම එකක් නැහැ. හැබැයි මේ බුද්ධිමය හිමිකම තියෙන්නේ මේකේ තියෙන ව්‍යාපාර පැත්තේ. ඒක තමයි මේ ප්‍රශ්නේ. ඒ නිසා තමයි මේ සංවාදය ඇතුලේ, කියන්නේ අපේ මේ සංවාදය ඇතුලේ නෙමෙයි මේ මාතෘකාව සම්බන්ධයෙන් රටේ පවතින විධිමත් අවිධිමත් සංවාද ඇතුලේ සංගීතඥයෝ ගීත රචකයෝ තර්ක කරනවා සමහර වෙලාවට අපේ ගීත වලින් විශාල ගාණක් හම්බ කරන්නේ ගායක ගායිකාවෝ. ඒගොල්ලෝ ලක්ෂ ගාණක් මේදි කෝටි ගාණක් හම්බ කරලා දෙනවා අපේ අයිතිය 7-5ක්වත් ගෙවලා නැහැ කියන්නේ. ඒ ගැන ඔබේ ප්‍රශ්නේ මොකද්ද? මෙහෙමයි. දැන් සංගීත ශාස්ත්‍රය කියලා කියන්නේ ඇත්තට මේක බිස්නස් එකක් වෙන්න ඕනේ. මෙතන තමයි වරද්දගත්ත ලොකුම තැන අපි. මේක හරි බිස්නස් මොඩල් එකක් විදිහට දකින්න නැතිකම. ඒ කියන්නේ මියුසික් කියන්නේ බිස්නස් එක. ඒ කියන්නේ මියුසික් බිස්නස් කියලා කියන්නේ මේකට. එතකොට ලෝකෙ තියෙන ලොකුම ව්‍යාපාරෙත් මේකම තමයි. මියුසික් ඉන්ඩස්ට්‍රි කියලා අපි කියනවනේ මේක. කියන එකම තමයි ලෝකෙ තියෙන ලොකුම ව්‍යාපාරය. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න පුළුවන් ලොකුම තැන. දැන් අද වෙද්දි ඒක බිලියන ගණන් හම්බ කරන්නේ. ඒ කියන්නේ පිටරට ගත්තොත් එහෙම එක සින්දුවකින් බිලියන ගණන් ඩොලර්ස් හම්බ කරනවා. එතකොට මෙතනදී අපි හරියට මේක දකින්නේ නැතුව මේකේ පාර්ශව අඳුනගන්නේ නැතුව මේකේ කාටද අයිතිවාසිකම් තියෙන්නේ කියලා හරියට දන්නේ නැතුව වැඩ කරන්න ගියාම අපි අපිටම මේක වළක්ව ගන්නවා. ඒ කියන්නේ අපිට එතනට යන්න බැරි. මම ඇහුවේ අර දැන් මෙසවිල්ලක් තියෙනවනේ අපි සින්දු ලියවනවා, අපි මියුසික් කරලා තියෙනවා. මේගොල්ලෝ ගිහලා කෝටි ගණන් සල්ලි හම්බ කරනවා අපේ 7-5ක්වත් අපිට ගෙවලා නැහැ කියලා. ඒගොල්ලෝ ගෙවන්න ඕනේද? ඔව්. නෑ දැන් මෙහෙමයි. දැන් ඔය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. එතකොට දැන් සංගීත ප්‍රසංග වලදී ඇත්තටම වෙන්නේ ගෙවීම වෙන්නේ දැනට ගායන ශිල්පියාට තමයි. ඒතකොට ගායන ශිල්පියාට අයිතිවාසිකමක් තියෙනවා. ඔහුට අදාළ ඔහුගේ ගාන
මෙච්චරයි කියලා. ඔව්. ඒ කියන්නේ සමහර කලාට ලක්ෂයක් වෙන්න පුළුවන්, 2ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන්. එයාගේ ඩිමාන්ඩ් එක අනුව එයාට ඒක කියන්න පුළුවන්. එතකොට මේ වෙනකොට ඒ වගේ ගායකයෝ ඉන්නවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක ගෙවන්නේ සංවිධායකනේ. එතකොට ඒ වගේම මේ වෙන තාක්කල් දැන් මේ ළඟදී මෑතකදී ඔයක්වැස්සල් ඇවිල්ලා මේක පටන් ගත්තේ. එතකන් වෙනකන් කිසිම සංගීත ප්‍රසංගයකින් නිර්මාණ ශිල්පීන්ට කිසිම සත පහක්වත් හම්බුන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට එහෙම හිතෙන්න පුළුවන්. මොකද ලක්ෂ 10ක් අරගෙන සින්දු පහක් කියලා පහිනකොට අර දෙන්නට සත පහක්වත් නැහැ. එතකොට ඒ වගේ ඒගොල්ලන් අපිට දවසකට ෂෝස් 2ක් 3ක් යන්න පුළුවන්, මාසෙකට ෂෝස් 20ක් 30ක් යන්න පුළුවන්. එතකොට ලොකු ගාණක් උපයනවා. ඒක හරි. එතකොට අනිත් පැත්තෙන් අපි හරියට මේක හදාගෙන තිබ්බනම් අපේ රට ඇතුලේ මේ ව්‍යාපාරය හරි විදිහට වෙන විදිහට මේ ආයතන පිහිටවගෙන එතකොට මේ නිර්මාණ ශිල්පීන්ටත් අර කියන ප්‍රසංග වලින් සල්ලි එන්න ඕනේ. දැන් ඒක වෙනවා කොළඹ විතරයි. ඒ හම්බෙන්නේ හැබැයි පොඩි ගාණක්. ලොකු ගාණක් නෙමෙයි. මොකද අපි සින්දුවකට රුපියල් 10000 ගාණ තමයි 10000ක් විතර අපි හිතමු කොළඹ තියෙන වගේ ලොකුම ප්‍රසංග ශාලාවලද හම්බ වෙනවා. පොඩි ඒවාට ඊට අඩුයි. මොකද අපිට කැමති නැහැ ප්‍රසංගයක් කරන කෙනෙක්ට නිෂ්පාදකවරයෙක්ට මේක බෙල්ල තද කරලා මේ ප්‍රසංගය කරනකොට ලොකු ගාණක් ඔහුගේ ඔලුවට දාලා මේව කරන්න. මොකද මේවා වෙන්න ඕනේ. මොකද ප්‍රසංග කියනවා තිබ්බොත් නේ මේගොල්ලන්ට සල්ලි එන්නේ. ඉතින් අපි බලන්නේ ඒක පොඩිම අවම කරගෙන. මොකද ඒක තමයි නීතිය, ලෝක නීතිය. පොඩි ගාණකින් පටන් ගන්න අරගෙන ඊට පස්සේ ඔයගොල්ලන් ඩිමාන්ඩ් එක අනුව ඒක වැඩි කරන්න. එතකොට ඒ විදිහට තමයි වැඩ වෙන්නේ. එතකොට එහෙම වෙනකොට ඔය පාර්ශවක හැම කෙනාටම ඔකේ නිර්මාණයට සල්ලි යන්න ඕනේ. එතකොට දැන් අරම කියන්න හේතුව මෙච්චර කාලයක් ඒක වුණ නැති නිසා. දැන් ප්‍රශ්නේ. දැන් මට හිතෙන්නේ අපි හිතමු මෙහෙම නිර්මාණකාරයෙක් එහෙම කියන්න ඕනේ නැහැ. ඇයි දන්නවද? මට මේක හිත අපි හිතමු කවුරු හරි මෙහෙම කියනවා. මේ මම නෙමෙයි කවුරු හරි කෙනෙක් කියනවා. දැන් රංග සින්දුවක් හදනකොට කාට හරි මට කියන්නකෝ. ඔයා දන්නවා මම මේක හැමතැනම කියනවා කියලා ගිහින්. ඔයාගේ මගේ මූලික එකගත්තයක් තිබුණේ නැත්නම් ඔයා මේ සින්දුව කියන හැම වාරයක් පාසාම මට ගානක් ඕනේ කියලා. ඔයා දැනුවත්ව තමයි මෙයාට මේක හදලා දෙන්නේ. මේක එයා හැමතැනම කියනවා. නැත්නම් එයා ගිහලා මේක මේ කමස් පෙට්ටිය දාගෙන ඉන්නේ නැහැ. ඉතින් ඇයි ඉතින් ඒ කියලා හල්ලි හම්බ කරනවා කියලා කවුරුත් එකට කියනවා. ඒක එකක්. ඒක දැන් ඔය ඔතන තමයි ඔය ඇග්‍රීමන්ට්ස් කියනවා අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ. මොකද එහෙම නැති තාක්කල් තමයි ඕක කියන්න පුළුවන් ඉන්නේ. දැන් ඇග්‍රීමන්ට් එකක් තිබ්බම එහෙම කියන්න බෑනේ. මොකද ඇග්‍රීමන්ට් එක බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. මේකට අවසරය තියෙනවා. මට ගායනා කරන්න මම ගායකෙක් විදියට පර්ෆෝමර් කෙනෙක් විදියට මට මේක ස්ටේජ් එකකදී ඕන තැනකදී පිටරට ගිහිල්ලා හරි කියන්න අවස්ථාවක් තියෙනවා කියලා ඒක බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට අපේ රටේ වෙච්ච කියන්නේ ප්‍රධානතම අඩුපාඩු ඕන ඕක තමයි මම දකින්නේ. මොකද හරි විදියට ඒක එග්‍රීමන්ට් එකට ඇවිල්ලා නැහැ. ඔව් දැන් ඉස්සර අර රංගත් දන්නවා රංගලගේ තාත්තලා සින්දු හදද්දී තව ලංකාවේ හිටපු එහෙම සංගීතඥයෝ ඉන්නවා ඊටත් වඩා පැරණි පරම්පරාවේ හදද්දී යාළුකමට සින්දුව හදලා මෙහෙම දෙන නොටේෂන් එක මේක කරගනින් සින්දුව කැන්ටින් එකේ තේ එකක් බොන ගමන් ලියලා මේ කොලයා මේක කරගනින් කියන මිසක් සත පහක්වත් අරගෙනත් නැහැ. පස්සේ උඹලා සත පහක්වත් මට ඔකට දුන්නේ නැහැ උඹලා ලක්ෂ ගණන් හම්බ කරනවා කියලා මැසිවිලි කියපුන් නැති අයත් ඕන තරම් ඉන්නවා. ඒ සමහර උදවිය ඉන්නවා ඒ තනුව එයා ඒ ගායකයාට හදන්න එයාට හම්බවීමම එයාට සතුටක් සහ ගෞරවයක් කියලා හිතන. එච්.එම්. ජයවර්ධන මහත්මයා සම්බන්ධයෙන් මට මතකයි එහෙම ප්‍රකාශයක් එතුමා කරලා තිබුණා. ඔය නන්දා මාලිනී මහත්මියට ඔබයි රම්‍ය සඳ කිරණ වැනි ගීත හදන්න මට අවස්ථාව දීමම මට හොඳටම ප්‍රමාණවත් කියලා ඒකෙන් තෘප්තියට පත්වෙච්ච අවස්ථා තියෙනවා. ලෝකෙ ඉස්සරහට යනකොට ඒවා දේවල් යම් යම් විදිහට වෙනස් වෙනවා. වෘත්තීය මට්ටම් හැදෙනවා. වෘත්තීය මට්ටම් හැදෙනවා කියලා කියන්නේ මෙන්න මේ කියන කාරණාවලට ලෝකේ සංගීත ව්‍යාපාරය එන එක තමයි. ඒකෙදී කාට හරි අඩුලුහුඬුකම් මදිපුංචිකම් සිද්ධ වෙනවා යයි හිතනවා නම් ඒ බුද්ධිමය දේපල බෙදී යාමේදී ඒකට කරන්න ඕන හොඳම දේ තමයි අපි අර මෙතෙන්දි සඳහන් කරා වගේ එක මේසයකට ඇවිල්ලා මේ හැම පාර්ශ්වයක්ම කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න එක. එහෙම නැතුව අපි විශ්වාස කරන්නේ ඒ ප්‍රධාන පාර්ශව දෙකට කෑදරකමක් තියනවා කියලා නෑ. මොකද හේතුව දැන් ගායකයෙක් ඔබ ගායනා ඔබ හදපු තනුව කවුරු හරි ලියපු එක එයාටත් ඒකේ අයිතිය ඉල්ලීමෙන් රංගට අහිමි වෙන්නේ නෑ මොකුත්. රංගගේ ගානෙන් කොටසක් යන්නේ නැහැ. රංගගේ අයිතිය ඒ සේම තියෙනවා ඒකේ. එහෙමනම් අර දෙකට බෙදුනොත් ඒත් ඒක වෙන්න පුළුවන් නේ. ඒක තුනට බෙදුනා කියන එක එහෙම වෙන්නේ නැහැ. එහෙම නිසා එක තැනකට ඇවිල්ලා සාකච්ඡා කරලා ඉවරලා විධිමත් විදියට හදාගත්තොත් නීතියේ මේ මොකක්ද වෙන්න ඕනේ කියන කාරණේ ගැන යම් අවබෝධයකට එන්න පුළුවන්. ඒක මේගොල්ලන්ට විතර ඇක්පෝ එකට කරන්න බෑ ලංකාවේ නීති වෙනස් කරන එක. හැබැයි එකඟත්වයක් තියෙනවා නම් බුද්ධිමය දේපල හිමිකම් කාර්යාලයක් තියෙනවා. නීති සම්පාදනය කරන උදවිය ඉන්නවා. ඒ සම්පාදනය කරනව පාර්ලිමේන්තුවට ගෙනල්ලා
ඒ යටතේ යම් දෙයක් කරගන්න බැරිකමක් නෑ. හැබැයි එකට එකතු වෙලා එක තැන ඒ සාකච්ඡාව යන්න ඕනේ. ළඟට මොනවාරි තව විශේෂ ඕන තරම් තියෙන දේවල් කතා කරන්න. හැබැයි දැන් අපිට මේ ගැන කතා කරන්න යම් අපිටත් කාල රාමුවක් තියෙනවනේ. ඇත්තටම මේ අය කිව්වා වගේ මේ එහෙම එකතු වෙලා කතා කරන එක තමයි හරි. ඒ කියන්නේ එතකොට අපිට පුළුවන් හරියට දැනගන්න අපි මොනවා ගැනද අපි ඒ කියන්නේ ඔය කියන අයිතිවාසිකම් ගැන වෙන්න පුළුවන් අපිට ඒවා සම්බන්ධව කටයුතු කරන ආයතන පිහිටව ගන්න විදිය ඒවා කොහොමද කටයුතු කරන්නේ සහ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් කොයි වගේද රැකෙන්නේ මේ වගේ දේවල් ගොඩක් දැන් ඇත්තටම එහෙම කතා කරන්න අවස්ථාවක් වෙන්න වෙනවා. මොකද දැන් මේ AI කියන තාක්ෂණයත් ඇවිල්ලා තියෙනවානේ. එතකොට දැන් ඒක ලොකු ත්‍රෙට් එකක් වෙනවා ලංකාවට ඉස්සරහට. මොකද දැනටම වෙවින් තියෙනවා. එතකොට මේ ගැන අපි කටයුතු කරේ නැත්නම් මේක බොහොම වැරදි තැනකට යනවා. ඒ කියන්නේ තමන්ගේ හැම කෙනෙක්ගේම නිර්මාණ පාවිච්චි කරනවා අභාවිතා වෙනවා. ඔව්. දැන් රංගෝ AI ගැන කියපු නිසා මම මේ ප්‍රශ්න ඔබට දාන්නේ. ඔබ කියන්නේ ඒ තාක්ෂණික පැත්තෙන් ඔබ හරි දියුණු කෙනෙක් දියුණු තැනක ඉන්න කෙනෙක් ලංකාවේ ඇතුලේ. දැන් ගායකයා හෝ ගායිකාවගේ තියෙන තාක්ෂණික ගුණාංගයක් විතර නම් මින් ඉස්සරහට ඕගොල්ලන්ට ඒගොල්ලෝ වැදගත් වෙන්නේ නැහනේ. AI voice එකේ තියෙන එහෙම තාක්ෂණික ගුණාංගනේ නේ. ඒවට අර හුස්මත් දාන්න පුළුවන් නේ. ඉතින් ඒක කරගන්න හිතන්නේ මෙහෙම පැවතෙයි කියලා. එහෙම ඉස්සරහට. හැබැයි දැන් අලුතෙන් ආපු නිසා ඔක්කොම වැරඳ ගන්නවා කට්ටිය. හැබැයි ඉතින් මම හිතන්නේ අර මනුස්සයා කියන තැන එක්කෙනාව ඒ අයට සම කරන්න පුළුවන් කියලා. මොකද අනිවාර්යයෙන්ම ඔය කියන කටහඬේ තියෙන ඒ දේවල් භාවාත්මක භාවයන් සහ හැමදේම මේ ඒ අයට 100% ගන්න බෑ. කවදාකවත් ඒක කොහොමත් වෙන්නේ නැහැ. මේ හැබැයි ඉතින් ඒක දියුණු වෙනවා. ඕක දියුණු වෙලා අපිට බෑ කියලාම කියන්න බෑ. බෑ කියලාම කියන්න බෑ. මේ මොහොතකට එයි එක්තරා තැනකට එයි. හැබැයි අර දැන් පිටරට ඒගොල්ලෝ හැමතිස්සෙම කියන්නේ it'll be never human. ඔය මිඩි මියුසික් ආවමත් ඔය වැඩේම සිද්ධ වුණානේ නේ. ඔව් අනිවාර්යයෙන්ම. හරි. එහෙමනම් රංග බොහොම ස්තුතියි. අපි අපිට මම හිතන්නේ තව කතා කරන්න අවස්ථා තියෙයි නේ. මේ වැඩේ ටිකක් වෙන ලෙවල් එකට හරියට යන කතා කරනවා. කතා කරමු. හරි. බොහොම ස්තුතියි අදාවට. බොහොම ස්තුතියි.